අපේ හොන්න සමකලුම් සහ අපේ උතුම් මල්ලි සමග නිරන්තරයෙන්ම පොර බදන මෙන්න ව්‍යාගෙන යනවා ප්‍රදේශයේ පළපුරුදු කාන්තාවන් හොඳ රාශියක්ම මේ අවස්ථාවේදී ඒට දායකත්වය ලබා දෙනවා. මේ බලන්න වේගය බලන්න නිමාව ඒ ඔක්කොම අවසාන පරීක්ෂණයේදී බලාගත යුතුයි. තමන්ගේ ඒ නියම බලන්න පෞද්ගලිකව නිරීක්ෂණය කරන්න මේ තරඟ කාර්ය දෙවෙනිදියක් පොඩ්ඩක් බලන්න. අන්න පොල්ලත් වියලා ඉවර වුණාම තමයි බලා ගන්න පුළුවන්. මෙන්න බලන්න මේ විදර්ශන කාර්යයක් ඉන්නවා. කරුණාකර ඇවිත් අවධානය යොමු කරන්න. අවසාන භාගයයි තුනේ කඩලා දෙකෙන් කඩාන යනවා. මෙන්න බලන්න පොල්ලත් විවීම තාමත්ම රසබර තාමත්ම විනෝදවර අවස්ථාවක්. මම හිතන්නේ හැමෝම කරන මට පේන්නේ හැමෝම එකම විදියට සුරංග සඳකලම් අවසාන මොහොතේදී එක අපේක්ෂිකාවක් මෙවතාදී තවත් අපේක්ෂිකාවක් නැගිට්ටා. බලමු පොළොත් වීමේ තරගයට දිගු කාලිනව මහත් බල්මක් බලපුරුද්දක් දක්වපු අපේ අපේක්ෂිකාවන් දෙදෙනෙක් අවස්ථාවේදී දැනට හිමාවි කියනවා. ආමත් දැක්නානිය ඔක හතර අවමත් දැක්ගානේ හිමිවී නෑ. නමුත් අප විශේෂයෙන්ම පැවසිය යුතුයි පළපුරුදු කාන්තාවන් සමග අපේම කාලේ අපේ සමකාලීන ඒ වගේම අපේ හිතවත් අපේ සහෝදර හිතවතුන් නවලතු වීවා බලන්න ඕනෝන් වූ තරගයේ දැන් තරග විශ්ව මණ්ඩලය පෞද්ගලික නිරීක්ෂණයට භාජනය කරනවා. හොඳින් නිරීක්ෂණය කරන්න. ඒක මේක විදස් පරණාල් වගේ තිබෙනවා. මම හිතන්නේ තරඟ කොන්දේසි උල්ලංඝනය කිරීමට යම්කිසි විවාද වෙනවා නම් එය විශ්ව මණ්ඩලයේ තීරණය අවසාන තීරණයක් බව මෙවතාවේදී අපි විශේෂයෙන්ම සඳහන් කර යුතුයි.